පළස මත ලස්සන තරුවක් පායලා ඉන්නවා. ඉතින් තරුව කොහොමද මේ දවස්වල? හොඳින් ඉන්නවා. ලංකාවේ කලා ශාස්ත්‍රය විතර නෙවෙයි සමාජ මාධ්‍ය ශාස්ත්‍රය සංගීතාංශයට මේ හැම අංශයකට ව්‍යාපාරික අංශයට පවා අද සතුටු හිතෙන දවසක්. හරිම සතුටෙන් සහභාගී වුණේ. මේක මම දැන් දෙවෙනි වතාවට. ඉතින් අපි ගිය අවුරුද්දෙත් ආවා. දැන් මේ අවුරුද්දෙත් ආවා. ගිය අවුරුද්දෙත් මට සම්මානයක් තිබ්බා. ඉතින් මේ අවුරුද්දෙත් ලොකු සතුටක් තියෙනවා. මම හිතන්නේ සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියෙනවා. මගේ ලස්සනම ඩාන්ස් මොකද? දැන් මොකද? කොහොමද? මේක අපිට ලබා දෙන ලොකු වටිනාකමක්. අපේ වෘත්තිය අපි කරන ශේෂ්ත්‍රයේ තවත් නගා සිටවන්න නැත්නම් අපි තව ජනතාව අතරට ගෙනියන්න මේ ලබා දෙන අවස්ථාව මම හිතන්නේ තමත් ලොකුවට මම දකිනවා. තමත් හොඳ අවස්ථාවක් මේක. හලෝ සුදු චූටි. Popular Awards මේ විදිහට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි සහ බොහොමත්ම සතුටුයි. මේ විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් මේ බහුතර ශාස්ත්‍ර රැසකට සම්මාන දෙන අවස්ථාවක් තමයි කැලින් පොපියුලර් අවාඩ්ස් නම් කරන්න පුළුවන් වෙන්නේ. අපේ නිර්මාණ ජනතාව හරහා තමයි සමාජයට යන්නේ. ඉතින් ජනතා සම්මානය කියන එක ඉතාම වටිනවා. මාව නම් ගොඩාක් ප්‍රිය කරන්නේ චූටි දරුවෝ. ඉතින් මේ අවස්ථාව ගුරුවරයෙක් විදිහට ඉතා කලාතුරකින් ලැබෙන වටිනා අවස්ථාවක්. ජාතික මට්ටමේ සම්මාන උල්ලක ලංකාවේ ජනප්‍රියම නිවේදක අතරේ ඔන්න ඉතින් මාවත් නොමිනේට්ලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. Popular Awards මේක කරන්නේ. ඉතින් හැමෝටම මේ සුබ පතනවා. අද සම්මානීය වෙන හැමෝටම සුබ පතනවා. දෙවන වරටත් මේ සංවිධානය කිරීම පිළිබඳව ඉතාමත් සතුට වෙනවා සහ ස්තුතිවන්ත වෙනවා. කලාකරුවෙක් විදිහට අපි හැමෝටම ඇගයීම් තියෙන්න ඕනේ. ඉතින් සතුටුයි මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ කතා බහට ලක්වෙච්ච සම්මාන උළෙලක් විදියට අපි කැලින් පොපියුලර් සම්මාන රාත්‍රිය කියන්න පුළුවන්. තුනයි දෙකයි එකයි
ආයුබෝවන් අවසරයි අරඹන්නට ශ්‍රී ලාංකීය සම්මාන ඉතිහාසය රන් අකුරින් ලියවූ ස්වර්ණ වර්ණ ප්‍රෞඩ රාත්‍රිය කැලින් පොපියුලර් අවෝඩ්ස් 2024 ශ්‍රී ලාංකීය සම්මාන ඉතිහාසයන් අභියෝගයට ලක් කරමින් සියලුම අංශ නියෝජනය වන ලෙස අතිශය ප්‍රථම වතාවට එක් රැකින් ආන්දෝලනාත්මක එකී මෙකී සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි සහෘද ප්‍රේක්ෂක ජනතාවගේ කැමැත්තට ඉඩ දෙමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරීපත් වන දෙවන කැලීන් ජනප්‍රිය සම්මාන උළෙල අරඹන්නට අවසරයි 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 අයිබෝවන් ආයු බොහෝ වේවා වලසිත මුදුන් වේවා සක්‍ර මහ බඹු ආයුබෝවා කියන ගමන් අපි ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් යුක්තව අද දවසට පිළිගනු ලබනවා. තිසංක දැන් මේ සාමාන්‍යයෙන් මනාප ගන්නවා කියන එක හරි අමාරු වැඩක් නේ. නැද්ද දැන් බලන්නකො මේ වෙනකොට මනාප ගන්න කියලා මිලියන ගණන් කැම්පේන් වලට වියදම් කරන කාලේ කිසිම කැම්පේන් එකක් එහෙම මිලියන ගණන් වියදම් කරන්නේ නැතුව මිනිස්සුන්ගේ ආදරේ ඇත්තටම ලබන්න පුළුවන් කියන්නේ කොච්චර වාසනාවන්ත දෙයක්ද? ඇත්තටම එහෙම ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ කලාකරුවන්ට පමණයි. හොඳ නිර්මාණකරුවන්ට පමණයි. හොඳ නිර්මාණකරුවන්ට පමණයි. නිර්මාණශීලී මිනිස්සුන්ට පමණයි. තමන්ගේ මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරපු මිනිස්සුන්ට පමණයි. කලාවත් එක්ක ජීවිතේ බෙදාගත්ත හදාගත්ත මිනිස්සුන්ට විතරයි මිනිස්සුන්ගේ මනාපය නිරන්තරයෙන්ම ලැබෙන්නේ සහ ඒ මනාපයෙන් ජීවිතේ ඉස්සරහට ගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි තිසංක මේ අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ සම්මාන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ජාතියේ ජනප්‍රියම සම්මාන උළෙල Popular Awards 2024 අපි මේ ආරම්භ කරන්නේ අපි හොඳ උණුසුම් මත්පොළ සන්නාදයකින් කැලින් Popular Awards වෙනුවෙන් අපේ හෘදයාගම ආශිර්වාදය ලබා දෙමු. හරියටම හරි. තව දෙන්නෙක් ඉන්නවනේ. ඇත්තටම මෙහෙමයි. ඔව්. දැන් යාළගේ වයසත් හරිනේ. වයස හරිද? වයස හරි. මොකටද? ඒක හින්දා ඒ දෙන්න කපල් වුණා කියලා තමයි අපිට ආරංචියක් ආවේ. කොහොම නමුත් කමන්නේ අපි ඒ දෙන්නට ආරාධනා කරමු. නිකන් අවසරේ ප්‍රාර්ථනා කරලා ආරාධනා කරමු. මං හිතනවා මෙන්න මෙහෙම කිව්වනම් හරි කියලා නිකන් බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන එන්න එන්න දෙදෙනා අතිනත අරගෙන මේ වේදිකාවට මං කිව්වේ අත්පුඩියක් ගහමු සේරම කට්ටිය අත්පුඩියක් ගහමු. ධනංජයයි පූර්ණිකයි. දැන් තිසංක මේ එක ප්‍රෝග්‍රෑම් එකයි කරේ මේගොල්ලෝ ජෝඩුත් වෙලා. ඒ දෙවනි එකනේ මේක. එතකොට හරි. අන්‍යෝන්‍ය සුහදතාවය මත අන්‍යෝන්‍ය අවබෝධය මත කපල් වෙලා ඉන්නේ දෙන්න. අර පේනවනේ අර බලන්න අර. දැන් ධනංජය අපි දෙන්නත් මේ වැඩකට ආවේ අපි. නෑ නෑ මට ගිය අවුරුද්දේ පාර වැරදිලා මං එහෙ ගිය නිසා මම අතින්ම අල්ලගෙන හිටියා. හැබැයි ඉතින් කිව්වත් වගේ ආදරේ නම් වෙනසක් නෑ. ආදරය අපි හැමෝටම ඕන කරන දෙයක් කියන එක අපි හැමෝම දන්නවා. ඒ වගේම ජනතාවගේ ආදරය SMS මාර්ගයෙන් උරගා බලලා ඒ ජනප්‍රියත්වයේ උරගා බලලා ඒ ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණි සියලු දෙනාටම ගෞරවනීය ආරාධනයක් කරලා තියෙනවා සම්මාන ප්‍රදානය කරන්නට. ඒ වෙන මොකක්වත් නෙවෙයි අපි හැමෝම දන්න මේ සම්මාන උළෙල. ඔව් අද දවස බොහොම විශේෂ දවසක්. විවිධ ශේෂ්ඨ නියෝජනය කරන උග සැම අද ජනතා මනාපයෙන් ජනප්‍රිය සම්මාන ලංකාවේ සම්මාන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක් අද 2024 වර්ෂයේ. ඉතින් කැලින් Popular Awards අපි මෙතෙන් පටන් ආරම්භ කරනවා. ටිකක් ප්‍රමාද වෙලානේ අපි ආවේ වේදිකාවට. ඒ නිසා දන අපි වැඩි කාලයක් ගන්න නැතුව අපේ වැඩේ ඉදිරියට කරගෙන යමු. අතරම මට කියන්න හිතෙනවා මේ කැලින් ඇවෝඩ්ස් වල එහෙම නැත්නම් මේ ජනප්‍රිය සම්මාන පොපියුලර් ඇවෝඩ්ස් වල ගමන් මාර්ගය ගැන මීට වසරකට නේද? තාම පීට වාසර කියලා කියන්න පුළුවන්. තව අවුරුදු 10කින් විතර කියන්න පුළුවන් අනිවාර්යයෙන්. හරියටම මාස 10 තාම මේ පළවෙනි සම්මාන වලින් ඉඳන් දෙවෙනි සම්මාන වලට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම හිතනවා මේ කෙටි කාලය තුල ඉමහත් ප්‍රේක්ෂකයන්ගේ මුළු ශ්‍රේෂ්ඨ ගණනාවකගේ විශ්වාසය සහ ආදරය පොපියුලර් ඇවෝඩ්ස් පවා දිනාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි වැඩි වෙලාවක් ගන්න නැහැ. මොකද අද සම්මාන
පොඩ්ඩක් දෙන්න තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි. හොඳ පොඩ්ඩ ඒක. එන්න මේකේ සම්මාන වැඩි වෙනවා. මොකද ජනප්‍රිය කියන කාරණාව ගත්තාම සමාජ මාධ්‍ය තියෙනවා, ප්‍රධාන මාධ්‍ය තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම අපිට රූපලාවන්‍ය ශිල්පීන් හම්බ වෙනවා. එතනින් තවත් එහාට ගියාම තව කොච්චර කෑම හදන අය හම්බ වෙනවා. ඊට පස්සේ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ තව කෑම කන අය කෑම එයාලත් හම්බ වෙනවා. එයාලටත් ඉස්සරහට දෙනවා සම්මානය. ඉස්සරහට දෙනවා. අද රෑ කෑමක් දෙනවද ඒ කියන්නේ? ඔව් මේක වෙනස් වෙලා ගත්තත් ගෙදර යන්න එපා කියන ආරාධනාව දැම්ම කරමු. අපි මේ රාත්‍රිය බොහොම ආදරණීය රාත්‍රියක් බවට පත් කරමු. පුණ්‍යක අපි මෙතන තව ටිකක් අපි කතා කරොත් අපිට කෑමක් හම්බ වෙනවා. ඒක ඔයාට මේ ආරාධනා කරන්න විශේෂ කෙනෙක් ඉන්නවනේ නේද? කවුද? අපි ආරාධනා කරමු. ඇත්තටම මේක ඉතාමත්ම අපහසු කාර්යයක්. පුරා මාස ගණනාවක් තිස්සේ එකාමෙන් වැඩ කරපු විධායක කමිටුවක් ඉන්නවා. ඒ වගේම රිසර්ච් කණ්ඩායමක් ඉන්නවා. මේ හැම දෙනාගේම අග්‍රඵලය තමයි මේ රාත්‍රියේදී මේ විදිහට අපි භුක්ති විඳින්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කැලීන් පොපියුලර් ඇවෝඩ්ස් 2024 විධායක කමිටුවේ ලේකම්තුමාට, සුනිල් කොස්තා මැතිතුමාට, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකතුමාට මේ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නා ලෙසට මේ සන්ධ්‍යාවේදී ආයුබෝවන්. මම මෙතෙන්ට ආවේ පැමිණ සිටින ඔබ සියලු දෙනාම පිළිගන්නයි. හැබැයි ඊට පෙර අපේ සංවිධායක මණ්ඩලයෙන් විශේෂ නිවේදන දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. මෙම කැලීන් පොපියුලර් ඇවෝඩ්ස් 2024 අප තාරුණ්‍ය සම්මාන කීපයක් අද ලබා දෙනවා. ඒවා ලබා දෙන්නේ අපේ සුපුරුදු ක්‍රියාදාමය වන SMS ක්‍රමයට නෙවෙයි, සිංහ සමාජය හා ලියෝ සමාජයේ පිරිසක් කළ විශේෂ සමීක්ෂණයකින්. දෙවැනි කාරණය, අප මෙම කැලීන් පොපියුලර් ඇවෝඩ්ස් 2024 අප සම්මාන ලබා දෙන්නේ SMS මනාපවලින් පමණක් නෙවෙයි, නගරෙන් නගරයට කණ්ඩායමක් ගොස් සමීක්ෂණවලින් ලබාගත් තොරතුරුත් එකතු කරගෙන බව මේ සම්භාවනීය සභාවට මම දැනුම් දෙනවා. දැන් මගේ වගකීම ඉෂ්ට කරන්නයි මම යන්නේ. මගේ වගකීම කැලීන් පොපියුලර් ඇවෝඩ්ස් 2024 සඳහා පැමිණි ඔබ සැම ආදරයෙන් සාදරයෙන් පිළිගැනීමයි. මොනයම් හෝ සම්මාන උළෙලක් පැවැත්වීම, සංවිධානය කිරීම යන කාර්යයන්දී දායකත්වය සපයන්නේ අනුග්‍රාහක බවතුන්. එය ඔබ අප සැම දන්නා පරම සත්‍යයයි. මෙම ජනප්‍රිය සම්මාන 2024 සඳහා අපේ ප්‍රධාන අනුග්‍රාහකින් ලෙස කැලින් ආයතනය පැමිණීම අපට මහඟු ආශිර්වාදයක් වුණා. කැලින් පොපියුලර් ඇවෝඩ්ස් 2024 උස්කර්තවත් රාත්‍රිය සඳහා මෙහි පැමිණ සිටින කැලින් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හා එහි නියෝජිතින් මෙහි මොහොතේ ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතනට පැමිණෙන සිටින අපට බොහෝ සහාය දැක් වූ අනෙකුත් මෙතන නම් නොකිව්වත් සියලුම අනුග්‍රාහකින්ම අපි සාදරයෙන් පිළිගන්නවා. විවිධ කාර්යයන්වලදී අපට සහාය වෙමින් අප පසුපස හිඳමින් අද මේ මොහොතට සහභාගී වන ඔබ සැම අපට ධෛර්යවන්තයින්ය. ඔබ නැවත පිළිගනිමින් මම ඔබට ආරාධනා කරනවා කැලින් පොපියුලර් ඇවෝඩ් 2024 උළෙලේ අසිරිය සුන්දරත්වය විඳගන්නා ලෙසට ස්තුතියි. මේ කටයුත්ත සර්ව සම්පූර්ණයෙන්ම විගණනය සිදු කළේ CDK ආයතනයේ විසින්. අපි ආයතනයේ නිලධාරීන්ටත් ආරාධනා කරනවා වේදිකාවට පැමිණ නිල වශයෙන් අපේ ගීතාංජන කොස්තා මහතාට, සභාපතිතුමන්ට, ජනප්‍රිය සම්මාන උළෙලේ නිර්මාතෘතුමන්ට අවසන් ජනතා තීන්දුව තීරණ නිල වශයෙන්
අපට ලබා දෙන ලෙසට. ඔබ සැමගේ අත්පොලසන් ප්‍රසාදයේ මැද්දෙන් නිල වශයෙන් අවසන් ජනතා තීන්දුව අප අතරපත් වුණා. තව සුළු මොහොතකින් අපි එකිනෙකේ ප්‍රකාශයට පත් කරන්න සූදානම්. අපි එතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගීතාංජන කොස්තා මහතාට. ඉන් අනතුරු අපි ආරම්භ කරනවා කැලින් ජනප්‍රිය සම්මාන උළෙලේ විධායක කමිටු සභාපති ආචාර්ය ලසන්ත ගුණවර්ධන මැතිතුන්ට වේදිකාවට මේ ජනප්‍රිය සම්මාන උළෙලේ සම්භාවනීය අමුත්තන් ආමන්ත්‍රණය කරන්නට. විශේෂයෙන්ම මෙම සම්මාන උළෙල අද දිනේ වන විට ලංකාවේ විශාල ජනතාවකගේ හදවත්වලට සමීපව ක්‍රියා කරන සම්මාන රාත්‍රියක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාව උදා කරගන්න මම හිතන්නේ ගීතාංජනද කොස්තා මැතිතුමා ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා අතිවිශාල වෙහෙස මහන්සියක් කාර්යයක් ඉෂ්ට කළා තියෙනවා. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි යම්කිසි කෙනෙක් කරන දෙයක් වෙනුවෙන් කුසලානයක් ඇගීමක් සම්මානයක් ලැබෙනවා නම් එය ඔවුන්ගේ ඒ කලා ජීවිතය වේවා වෙනත් ජීවිතයේ යම් යම් අරමුණු කරා යන්න විශාල වශයෙන් සහයෝගයක් ලබා දෙන බව. ඉතින් එම නිසා මෙම අවස්ථාව සංවිධානය කිරීම ගැනත් මෙහි කොටස්කරුවෙකු වශයෙන් සහභාගී වෙන්නට අපට අවස්ථාව ලැබීම ගැනත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාට ඉතාමත්ම ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬවෙනවා. බොහොම ස්තුතියි. මුලින්ම වසරේ ජනප්‍රියම නර්තන
ගිය අවුරුද්දේ පටන් ගත්ත සම්මාන උළෙල හැබැයි ලංකාවේ තියෙන සම්මාන උළෙල අතරේ විශේෂ සම්මාන උළෙලක් බවට පරිවර්තනය කළා. ගොඩක් අය අවුරුද්දක් පුරා කතා කළා මේ සම්මාන උළෙල ගැන. හරි පුදුම වැඩක්. ඒ වගේ වැඩක් ඇත්තටම අපි මීට කලින් දැකලා තිබ්බේ නැහැ. විවිධ විදිහේ වෙනස්කම් ගණනාවක් මේ වේදිකාව මත ඉඳගෙන සිද්ධ කරන්නට හැකියාව ලැබුණා. ඇත්තටම මේ සඳහා අනුග්‍රහදායකත්වය ලබා දුන්නේ මේ වසරේ කැලින්. ඔවුන් ප්‍රාණ සම අනුග්‍රහදායකත්වයක් ලබා දුන්නා. ඒ දායකත්වය නිසා වඩාත් හොඳට මේ සම්මාන උළෙල අපට පිරිනමන්න හැකියාව ලැබුණා. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා කැලින් ජාතික අලවි කළමනාකරු සුදරල චිරන්ත මහතාට ඔබ සියලු දෙනාගේ අත්වල සන්නාද එක්කාසු කරමින් වේදිකාවට. කැලින් ලංකාවේ වෙළඳපොළ වෙනස් කරපු මාකට් එක වෙනස් කරපු සමාගමක්. අපි තමයි මුල්වරට හතරස් හැඩේ රවුන් සබන් කැටේ හඳුනා දුන්නේ ශ්‍රී ලංකා වෙළඳපොළට. ඉතින් අපේ දැක්ම තමයි පාරිභෝගිකයන්ට නිසි ප්‍රමිතිය යුතු ගුණාත්මක නිෂ්පාදනයක් ලබා දීම. අද මේ සම්මාන උළෙලේ ඕපන් ඉවෙන්ට් එකක් තියෙන්නේ, SMS තියෙන්නේ, ඒ වගේම ඕනකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් අද සම්මාන ගත්ත සියලු දෙනාම සතුටු වෙනවා වගේම හම්බෙන්න ඉති කට්ටියක් ඉන්නවා. එක දෙක වෙන කට්ටිය ඉන්නවා. ළඟින් යන කට්ටිය ඉන්නවා. ඉතින් මං කියන්නේ පෙරදුණු කට්ටිය දුක් වෙන්න යන්න එපා. මේක හොඳ මොටිවේෂන් එකක් කරගන්න. ඕක කට්ටිය අනිවාර්යෙන්ම තව වසරවල මේ සම්මාන උළෙල තියෙනවා. ඉදිරිපත් වෙන්න. මේක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. විශේෂ ඇගයීම් සම්මාන. එසේනම් මේ ඇගයීම් සම්මානය දිනාගන්නේ Alliance Finance PLC ආයතනය. වසරේ ජනප්‍රියම ඉවෙන්ට් ෆොටෝග්‍රැපර් වසරේ ජනප්‍රියතම ඉවෙන්ට් ෆොටෝග්‍රැෆර් නවීන් ගුණස
වසරේ ජනප්‍රියම රූපලාවන්‍යාගාරය Salon PR. වසරේ ජනප්‍රියම නැගී එන විවසායකයා Viraj Vikramanayaka. Mr. Mottu. වසරේ ජනප්‍රියම නැගී එන විවසායිකාව Dr. Premila Ranasinghe. It's time for Africa. This time for Africa. All of my life, too late, till you shut up with perfect timing. Now here we are, we rock it. Our fingers are stuck in the soft sober. Is it true that you love me? I dare you to kiss me. With everyone watching, it's truth or dare on the dance floor. Truth or dare on the dance floor. I dare you. සමාජ මාධ්‍යංශය වසරේ ජනප්‍රියම ටික්ටොක් ගිණුම වසරේ ජනප්‍රියතම
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා ඔබ ඇස් පිය නොහෙලා බැලුවා ඔබ ඇස් පිය නොහෙලා බැලුවා මගේ දැස් දිහා මා ඇස් පිය නොහෙලා බැලුවා මා ඇස් පිය නොහෙලා බැලුවා මා ඇස් පිය නොහෙලා බැලුවා ඔබේ දැස් දිහා බොහොම ස්තුතියි හැමෝටම තාරුණ්‍යයේ ජනප්‍රියම ගීතය සීතල හාදුවකින් යසිත් කේරම්බාරාරච්චි කැමති මේ වෙලාවේ කතා කරන්න මේ ගීතේ පද රචනය කරපු ආදරණීය චරිතය සජිත් වී චතුරංග කියන කෙනාට පොඩ්ඩක් ඇවිල්ලා යන්න පුළුවන් නම් මේ වේදිකාවට අද මම මේක හිමි කරගන්නේ මෙයා හින්දා thank you ඇත්තටම thank you තාරුණ්‍යයේ ජනප්‍රියම සංගීත වීඩියෝව රාබි කුමාරි සඳුන් පෙරේරාගේ වසරේ ජනප්‍රියම ගීතය නොපැතූ මොහොතක මිලින්ද සඳරුවන් ගායකයෙක් වුණාට දැන් ගායකයාගේ ප්‍රතිරූපයෙන් එහාට ගිහිල්ලා ඔහු රංගන ශිල්පියෙකුත් වෙලා තියෙන ඔන්න දැනන්නේ වසරේ ජනප්‍රියම මියුසික් වීඩියෝව ලබදී කොමලියා වීඩියෝ එකට වීඩියෝ එක හදපු දෙන්න අතර ඉන්නවා හමින්ද and බුද්ධික from 360 පොඩ්ඩක් එන්න උඩට බුද්ධික සහ සමින්ද ඔබටත් සුබ පැතුම් සියලු දෙනාගේම එකතුවක් සකල ජීවලෝක සරක්ෂිතා සර්ජිතා सत पवित्र कमल मित्र किरण मात्र लस जगत्र पूजिता सकल जीवलोक संरक्षिता सर्जिता सकल जीवलोक संरक्षिता देवाति देव खदिर नाम कुमार वेल त्रैलोक शासनादरु अग्रनायका
රුක්කු මංගලම් ඉන්දිරා නිවාස රුක්කු මංගලම් සුරදුර තාරු විතර ලක්කු මංගලම් පති විමල ධර්ම ප්‍රිය රුක්කු මංගලම් මංගලම් ජය මංගලම් මංගලම් ජය මංගලම් මංගලම් ජය මංගලම් මංගලම් ජය මංගලම් විශේෂ ඇගයීම් සම්මානය ලබා ගන්නේ DP Education. වසරේ ජනප්‍රියම නැගී එන කොමඩි නාලිකාව. වසරේ ජනප්‍රියම නැගී එන කොමඩි නාලිකාව. One and only serial life. ප්‍රියම කොමඩි නාලිකාව. වසරේ ජනප්‍රියතම කොමඩි නාලිකාව විනී ප්‍රොඩක්ෂන්. වසරේ ජනප්‍රියම කුකරි නාලිකාව. The Rusty Kitchen. වසරේ ජනප්‍රියම ට්‍රැවල් නාලිකාව. Travel with wife වසරේ ජනප්‍රියතම ට්‍රැවල් නාලිකාව. වැඩේ හවරයි. වැඩේ හවරයි දැන් නම් යන්නේ දුවත් එක්ක. ප්‍රශ්න ඉවරයි. පාවුලම යනවා. දැන් ඉතින් wife විතරක් නෙවෙයි. දැන් daughterත් ඉන්නවනේ. දැන් ඒකට ඇඩ් කරන්න වෙන වෙනම කෑල්ල ඇන් කියලා. මේ දෙන්නගේ වීඩියෝස් එකක් පස්සෙ තිසම ගොඩාක් දෙතර හස්බන්ඩ්ලා දීපුනේ අනිත් වයිෆ්ත් එක්ක යන්න ඕන ගමනක් කියලා. වසරේ ජනප්‍රියම අධ්‍යාපනික නාලිකාව. Wow English Academy. Wow. වසරේ ජනප්‍රියම පර්සනල් බ්ලොග් නාලිකාව. Point of Pavitra. වසරේ ජනප්‍රියම වැඩසටහන් නිවේදක. දැන් මොනවද කියන්නේ? දැන් එහෙම කතා කරන්න එපා. දැන් අපි වැඩකට ආවට පස්සේ වැඩේ ගැන හරියට කතා කරලා එහෙම කියනකො. එහෙම. දැන් මේ මගේ තැනට ඇවිල්ලා ඉන්නේ ඔයා. ඔයාට එහෙම කතා කරන්න බෑ. මම කියන්නේ දැන් ඔබතුමා හරියට ඔබතුමිය හරියට කියන්න ඕන මට විස්තරේ. අනේ ඔයාම කරගන්න ප්‍රෝග්‍රෑම් එක මම යනවා. චාමුදිත සමර වික්‍රම. කාගෙන් බේරුණත් එයාගෙන් බේරෙන්න බෑ. වසරේ ජනප්‍රියම YouTube නාලිකාව. ජනප්‍රියම YouTube නාලිකාව. ශානුද්‍රී ප්‍රියසාද්.
बंदिश से छूट के बस इश्क करेंगे टूट के अब रोक सके तो रोक ले दुनिया अरे इश्क किया तो शर्म क्या जी इश्क से बढ़ के कर्म क्या अब ठोक सके तो ठोक ले दुनिया हम दोनों बेमिसाल सज धज के कमाल बाहें डाले हुए बाहों में जो नाचे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे दिन वो गुजारे गिनके सितारे इधर के भी अंग लगे अरे इसके सिंगार में इंद्रधनुष के ही जितने हैं रंग लगे और जो भी कहिए हुजूर ये शगन का सिंदूर ऐसे चंदा जैसे मुखड़े पे सारे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे උත්තේජනීය නාලිකාව මොනරා ටීවී කැලින් පොපියුලර් අවෝඩ්ස් 2024 වසරේ උත්තේජනීය නාලිකාව නවමු නාලිකාවක් බව ඔබ සියලු දෙනාම දන්නා හඳුනන මොනරා ටීවී අපේ උණුසුම් සුබ පැතුම් නාලිකාවට හම්බෙන්නේ වසරේ උත්තේජනීය නාලිකාව. ඒ ටයිටල් එකට කොහොමද ඔයා නාලිකාව අරගෙන යන්නේ? ඉන්ස්පයර් කියන එක අපේ ටෙලිවිෂන් කියලා කියන්නේ මේ වැඩේම තමයි. සුභාෂ් කරන් අපිට පොඩි අවස්ථාවක් ලබා දුන්නා. අලුත් වැඩක් කරන්න සහ ඒක ලංකාවේ තරුණයන්ට කියලා. මම හිතලා ඒක ප්‍රතිඵලයක් වෙන්න තියෙයි. එතුමාලා කරගන්න. ඉන්ස්පයර්ලා ඇතුලේ දෙන්න ටික කාලෙකින් මේ වගේ දිනුවක් ලැබෙන්නේ ගැන සතුටේ ඒකම ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා තමයි අපිට පුළුවන් වුණේ මෙච්චර දුර එන්න. කැලින් ජනප්‍රිය සම්මානවලදී විශේෂ ඇකීම් සම්මානයෙන් පිදුම් ලබන්නේ නිරංජනී ෂණ්මුඛරාජා. නිරංජනී ෂණ්මුඛරාජා විශේෂ ඇකීම් සම්මාන. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ හිටපු හැමෝටම මම මේ ස්තුතිය පුද කරනවා සහ මට මේ සම්මානය තනියෙන් ගන්න බෑ අයියා. දිනුෂා කයින්ද හේතුව මම නිවුස් එක කියන්නේ කොච්චර චැලෙන්ජ් එකක්ද කියලා මට වඩා ඒ චැලෙන්ජ් එක බාරගත්තේ තනුජා අක්කයි දිනුෂා අක්කයි පූර්ණිකා අක්කයි. අපි කියන ඔක්කොම අහගෙන දැන් ස්ටෑන්ඩ් බයි කිව්වට පස්සේ ඔන්න නිරංජනී නිවුස් එක පටන් ගන්නෙ මෙහෙම කොහොමද? එක්වන්න අදත් ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 8 සමග මම නිරංජනී ෂණ්මුඛරාජා. වසරේ ජනප්‍රියම දේශපාලන වැඩසටහන සියල්ලට ඉහළින් හිරු සලකුණ වසරේ ජනප්‍රියම රූපවාහිනී සටහන ජනප්‍රියම නැවතත් සියල්ලට ඉහළින් හිරු ස්ටාර්
නිවේදක. සාරංග පතිරණ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව. නිශාරා සමරසිංහ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන් නිවේදක. මොකද කරන්නේ? දැන් අපි මොකද කරන්නේ? ඕක මම බලනවද ඔයා බලනවද? අපි නෙවෙයි වගේ බලමුද මේක? බලමු. මේක ඔයාම තමයි කියන්න වෙන්නේ. පේශල මනෝජ්. වසරේ ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාව. තිලිනි පූර්ණිමා නොහොත් කොච්චි මග ලස්සන නටන් මේ හැයි ඩයිට මචං කොපි කළ හැක බට් සම කළ නොහැක මේ අකට චන්දිමාල්ලයි එන්නකෝ මේ කල්ල වෙන්නු චන්දිමාල්ලයි එන්න කොහෙද දන්නේ ඉන්න එන්න චන්දිමාල්ලයියේ චන්දිමාල්ලයි නැද්ද ඔබතුමා එන්න ඩොක්ටර් ඉන්නකෝ මේ ඇති ඔය ඉන්නකෝ ඉන්නකෝ Hey, hari jam balong, jangan mana dia balong ko, mana di kami hari. Betul betul. Kami ya jangan di mana. Hari balong ko. Ibu lo pata kan? Enak nada mana tadi? Enak music. Ayo ini macam ni. Cik! Thank you. Dulu ya, thank you. Dokter mende. බේත් අරගෙන යන්න දුව කියන්නේ. නෑ. මෙයාලා නේ අසනීප තියෙන්නේ.
එයා හොඳ. මේ ડોක්ටර් බෙට්ටක් එන්න එපා. සෝරි. මේම සීන් එකක් තියෙනවා. ගියා. ඒ දාපු නැටුම අතින් අල්ලන්න තු ගියා. හරිද උඹ නිකන් මේ නළුවන්ගේ අතින් අල්ලන්න බග්ගා. ඒ දාපු නැටුමට සම කරන්න බෑ උඹේ නැටුම. මේ නැටුම චාටර්. මොකක්ද දැන් උඹ කියන්නේ? පුළුවන් නම් වෙන්නටම දාපු ලස්සන එක. හරි. ડોක්ටර් ඉන්නකෝ. එහෙම නටනවා නම් TikTok තමයි ඉතින් ඈ. TikTok නැටුවා ඇයි? මට ඇසිරි. දෙන්නම්. TikTok කියන්නේ මොකක්ද? උඹ TikTok කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මෙතන මමයි ડોක්ටර් කතා කරන හැම වගුලම කන පැරෙන්න එක බූරුවා. මල්ලි ඇතිනේ. උඹ TikTok දන්නේ නැහනේ. ඈ? උඹ TikTok මොකක්ද කියනවද දන්නේ නැහනේ. බලාගන්න. දාන්න මල්ලි. කොහොමද? ඒක අවනේ වලද? උඹට කියන්න මචං. පූ විතර. උඹට රඟපන්න නැද්ද? උඹට සින්දු කියන්න නැද්ද? උඹට නටන්න නැද්ද? මොකක්ද දැන් ඔබ කියන්නේ එතකොට? මොකක්ද? දැන් මොකක්ද ඔබ උතුර කියන්නේ? උඹ මෙලෝ රාක් නෑ බා. මොකක්ද මෙලෝ රාක් නෑ කියන්නේ? මෙලෝ රාක් නෑ උඹ. මෙලෝ රාක් නෑ කියන්නේ මොකක්ද උඹ? ඇයි? ડોක්ටර් මම මූට කිව්වේ නෑ මට ගහ ගන්න පුළුවන් මූ දන්නේ. හරි ඉවසගෙන හිටියේ නළුවෙක් ඉන්න අම්මපා. නැත්තම් දෙනවා මම මේකගේ නැහැ ඒක අනවශ්‍යයි. මොකක්ද අනවශ්‍යයි? මොකක්ද ඔබ කියන්නේ? මොකක්ද ඔබ කියන්නේ? මොනවාද කියන්නේ? ඒ මොකද? මොනවාද කරාටි නම් කරාටි. මොකක්ද ඔබ කියන්නේ? දෙන්න ටෝල් ගාලා කන පැලෙන්න මුගෙන් වැඩි. එයි මොකක්ද කියන්නේ? අම්මට බලන්න. කාල කන්නේ ගැවුව බලලා. මොකද මේ මොඩගේ ડોක්ටර් මෙන්න මේකයි මේ මගේ ප්‍රශ්නේ. දැන් මට අර තම මොකද ඔතන කරන්නේ? ඈ? තම මොකද ඔතන කරන්නේ? යකෝ මන්නේ බම් පළවෙනි ලෙඩා. ඈ? එයා තම මෙතන හිටියේ. මම මෙහෙම එනකොට ඊළඟ ලෙඩාට කතා කරන්න කියලා ඔහෙනේ කිව්වේ ඔයි. දැන් මම හිතුවේ අලුතෙන් ආපු ඇටෙන්ඩන්ට් කියලානේ. තොට පිස්සු දෙයකෝ. මට පිස්සුද ඔය සුදු ඇඳන් ආපුවම තොපිලගේ හිටියා මම ඇටෙන්ඩන්ට් කියලා. මම මෙතනින් ආවේ ලෙඩා. ඔයා කා කිව්වනේ ඊළඟ ලෙඩාට කතා කරන්න කියලා පිස්සුද ඔයි. තමුසේ ලෙඩෙක්ද? තමුසේ ලෙඩෙක්. ඈ? කැකපැනලාද? මේ ගොං වැඩ කරන්න බෑ මම කාලේ විනාශ කරා හරිය බෙහෙත් ගන්නාව මාව හැල්ලට ලක් කරා මොඩෙක් වෙන්න එපා ඒ ඊළඟ ලෙඩට එන්න කියනවා ඊළඟ ලෙඩත් මම යකෝ බලන්න ආරච්චිය මක බැරිද කොම්ම ගෑවෙන්න හත්මුතු පරම්පරාවට මෙහෙන ගහන්න ඕක තමා මේ නැස්පැත්තේට පාර කෙටුවේ නැවුම්වත් සුණු රොණින් මත්වී ඕනෑම ගැඹුරු මානුෂීය අත්දැකීමක් අතිශය විරල රංග පෞරුෂයකින් හුවා දැකීමට පෙළඹේ. ප්‍රබල සිනමා ප්‍රකාශයන් මතින් ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රතාපවත් ස්ත්‍රීත්වය සියුම් සංරචනයන් තුළින් පවා සනිටුහන් කරමින් ඒ අද්විතීය රංග ප්‍රතිභාව අසමසම බව සනාථ කරමින් අඩසිය වසකට ආසන්න කාලයක් මුළුල්ලේ සත් සමුදුර හන්තානේ කතාව තුම්මං හන්දිය මාතරාච්චි හංසවිලක් දඩයම සුද්දිලාගේ කතාව සාගර ජලය මති හැඬුවා ඔබව සන්දා කැඩපතක ඡායා අනන්ත රාත්‍රිය අයෝමා භවතුක භවකර්ම තන්හා රති රඟා දඩයම යන සිනමා රංග ප්‍රකාශයන් තුළින් ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාව හරවත් කළ සිනමාවේ ගැහැණිය ලෙසින් විරුදාවලියලත් අති ගෞරවනීය ස්වර්ණා මල්ලව ආරච්චි නම් සිනමා රංගන ශිල්පිනිය කැලීම් පොපියුල සම්මාන 2024 ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. හිමින් සැරේ පියාවිදා හිමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් වුවමැන සිනිඳු සුකුමල රුවෙන් සරසන විලක් නම් මෙය විලක් වුවමැන නීල ඉඳුවර තියෙන් උපදින සරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් නැවුම්වත් සුළු රොනින් මත් වී සීනනින්න සුපුෂ්පිත වේ සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා අවුරු සිරියහනේ සරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් අපේ හෙළ සිනමාවේ රන් සලකුණ වේදිකාව මත තබාගෙන ජීවිතේ එක් වතාවක් පමණක් හිමිවන කැලීන් ජනප්‍රිය සම්මානය පිරිනමන්නටයි අප මේ සෝදානම් වෙන්නේ. ධනංජය ජුලියස් සීසර් හමුවීමට පැමිණි ක්ලියෝපැට්‍රාගේ නාසය තව පොඩ්ඩක් කොට වූවා නම් ලෝක දේශපාලනය වෙනස් වෙන්න තිබුණා කියලා කතාවක් තිබුණා. මම ආසයි අහන්න ඩී.බී. නිහල්සිංහයන්ගේ කැමරාව ඉදිරියට ආපු ස්වර්ණ අමල්වාරච්චිගේ නාසය මේ ආකාරයට නොවුණා නම් ලංකාවේ සිනමාව ගොඩාක් වෙනස් වෙන්න තිබුණා. එදා මෙදා තුර මේ මතකයේ ගැනයි මේ රාත්‍රිය ගැනයි මොකද හිතෙන්නේ? හෝම්වර්ක් කරලා නේද හොඳට? ඔව් නිහාසිංහ මාව චිත්‍රපටි ගත්තේ මට පළවෙනි චිත්‍රපටි සත් සමුද්‍ර 1966 සමහර අය ඉපදෙලත් නැතුව ඇති. ගත්තේ දක්ෂ නිසාවත් රංගපාලා තිබුණ නිසාවත් නෙමෙයි නහය හින්ද කියලා කිව්වා. නහය ගොඩක් දුර ගියා. සිනමා රසවින්දනයට ශිල්පීය භව ලීලාවන් කවද්දා සිනමාවද සිනමා රසිකත්වයේද සම්භාව්‍ය තලයට රැගෙන එන්නට ඔහුගේ රංග පෞරුෂයට හැකියාව ලැබුණා. වර්ෂ 1978 සක්විති සුවය චිත්‍රපටයෙන් රංගාවේශය ලැබූ මේ හුරුබෝටි රංගවේදියා සතර අභිනයේ සියල් භාවිතාවන් සමගින් නව නළු රසය උරා පෙරා සිනමාවද වේදිකාවද රූපවාහිනියද සමතික්‍රමණය කරන්නට සමත් වුණා. රංගනය ප්‍රශස්ත කලාවක් ලෙස ප්‍රමිතිගතව පවත්වා ගන්නටත් ලාංකේය රංගවේදය තුළ ගෝලීය මට්ටමේ රංග කුසලතාවයන් සහ රංග පරමාදර්ශයන් ඇති බව හඬගා කියන්නටත් ඔහු තම ප්‍රතිභාන්විත දායකත්වය ලාංකේය කලාවට ලබා දෙමින් සිටිනවා. තාත්වික රංගනයෙන් සපුරාගත් ආකර්ෂණයන් සේම ඔහු ප්‍රකට කළ මානුෂවාදී ප්‍රතිරූපය
ප්‍රතිභාපූර්ණත්වය සේම ජනප්‍රියත්වයද ඔහු වෙත රැගෙන එනවා. ඒ වත් පොහොසත්කම සමගින් 2024 කැලීම් ජනප්‍රිය සම්මාන උළෙලේ ජනප්‍රිය ප්‍රනාම සම්මානයෙන් මී ළඟට පිදුම් ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා.
මණ්ඩලයේ සියලුම දෙනාට බොහොම ස්තුතියි මේ වගේ සම්මානයක් මං වගේ කෙනෙක්ට ලබා एरिए सहरा बांध के मैं तो आया रे डोली बारात भी साथ में मैं तो लाया रे कर दिया है तूने मुझको यूं बेकरार वही कह दिया दुनिया से मैं तेरी हो गई तेरे नाल मैं आवांगी ससुराल में जावांगी तेनू लेके मैं जावांगा दिल दे के मैं जावांगा
වසරේ ජනප්‍රියම ගුවන් විදුලි ප්‍රවෘත්ති නාලිකාව. ජනප්‍රියම ගුවන් විදුලි ප්‍රවෘත්ති නාලිකාව Hero FM. වසරේ ජනප්‍රියම නැගී එන ගුවන් විදුලි නාලිකාව. ශාෆම් වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව. වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව Hero FM. හිරු කණ්ඩායමම වේදිකාවට එනවා අපේ ගුවන් විදුලි අංශයේ අපි ආදරය කරන කටහඬවල් ටික. පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා ඔබතුමත් එක්ක. ඔබේ ආදරණීය පුතාගේ ව්‍යායාමයක් මේක. පුතෙක් රජෙක් වගේ වෙනකොට කොයි තාත්තද අකමැති? ඔබට වඩා ලොකු රටම පිළිගත්ත පුතෙක් හදලා තියෙනවා. ඒ සතුට කොහොමද? ඔව් මටයි මගේ නෝනටයි මාර සතුටක් තමයි දැනෙන්නේ. ඔබ අපරසන්නාදේ ලබා දෙමු. ඒ ආදරණීය පියාණන්ට අද දවසේදී වේදිකා ගත වෙලා මේ විදිහට සම්මාන ප්‍රදානය කරනවා ආදරණීය පුතාගේ ඉවෙන්ට් එක ඇතුලේ. සීතල හාදුවකින් කොපුල් තෙමපු ලස්සන මතක අපේ හසරැල් පිරුණු දුක්බර කඳුළු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නොපුරු කපන අනෝරා වෙස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙලා කල්පලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගේ සසර පුරා වැස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා වස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගේ සසර පුරා. වසරේ ජනප්‍රියම නැගී එන ටෙලිනාට්‍ය නළුවා සංජය මුරමුදලි. එන ටෙලිනාට්‍ය නිලිය වසරේ ජනප්‍රියම නැගී එන ටෙලිනාට්‍ය නිලියන් දෙදෙනෙක් ඉන්නවා. මෙන්න ජයග්‍රහණය දසුනි සෙනෙත් මී හා පියුමාලි එදිරි සිංහ.
තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා උදාරයි තාරුණ්‍යයේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා රාන්දික ගුණතිලක තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලිය
සියලුම සම්මානලාභීන්ට සහ මේ රාත්‍රියේ අපිත් එක්ක හිටපු හැමෝටම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. හැබැයි එහෙම එලෙස කෙලෙස ගීතාංජන කෙටියෙන් හෝ ඔබෙන් වචනයක් බලාපොරොත්තු වන ඇති මේ රාත්‍රියේ හැමදෙනාම. ඇත්තටම සම්මානුලක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද විවිධ බාධා එන්න පුළුවන්. විශ්වාස කරන්න ඕන දෙයක් තමයි අපේ හිතේ ඉලක්කයක් තියෙනවා නම් කවුරු කකුලෙන් ඇද්දත් අපේ ගමන යන්න ඕන. ස්තුතියි සියලුම කලාකරුවන්ට. එහෙමනම් අපි යන් සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. ආපහු හැමෝම ඊළඟ වසරේ. ලබන වසරේ යලිත් මුණ ගැහෙමු.